ආයිබෝවන් අන්‍යවාසයෝ අද මාතෘකාව කොරියන් භාෂාවේ එන ආචාර්ය විධි ක්‍රම පිළිබඳව. අන්‍යම් හසිම්නික්කා අන්‍යම් හචුච්චයෝ අන්‍යම් හාසයෝ අන්‍යෝන් මේ වගේ දේවල් කොරියාවේ එදිනෙදා වැඩ කරන එන්න නිතරම ඇහෙනවා. ඉතින් මේ ඇයි ආචාර කරන්න මේ වගේ වර්ග දෙක තුනක් පාවිච්චි කරන්න. ඒකට හේතු වෙන කාරණා දෙක තුනක් තියෙනවා. අපි බලමු මොනවද ඒ කියලා. අපිට වඩා වයසින් ගොඩක් වැඩි නම් ඔහුගේ සමාජ තරාතිරම නිලය ගොඩක් අපිට වඩා උසස් නම් ඔහුව අපි අන්‍යම් හසිම්නික්කා අන්‍යම් හාසයෝ කියලා මුලින්ම හිංසා කරලා අපි කතා කරනවා. ඒ කියන්නේ උදාහරණයක් විදිහට ස්වාමින් වහන්සේ නමකට නැත්නම් ආයතනයක සභාපති කෙනෙක්ට නැත්නම් වෛද්‍යවරයෙක් නීතිඥවරයෙක් ඒ වගේ නිලයෙන් උසස් කෙනෙක්ව ආමන්ත්‍රණය කරලා අපි මුලින්ම මේ අන්‍යම් හසිම්නික්කා අන්‍යම් හචුච්චයෝ කියන ආචාර කිරීම භාවිතා කරනවා. ඊට අමතරව මේ අන්‍යම් හාසයෝ කියලා කියන්නේ අපි කෙනෙක් මුලින්ම හමු වුණාම නැත්නම් අපි වැඩ කරන ආයතනයේ අපේ ආයතන ප්‍රධානියව කියන්නේ නිතර දෙවල හමු වෙන අයව අපි අන්‍යම් හාසයෝ කියලා අපි ආචාර කිරීම කරනවා. ඊට අමතරව මේ අන්‍යෝන් කියලා කියන්නේ අපිට වඩා වයසින් බාල නිතරම හමු වෙන ඒ කියන්නේ යාළුවෝ වගේ අයට අපි සාමාන්‍යයෙන් අන්‍යෝන් කියලා හමු වුණාම ප්‍රකාශ කරනවා. මේ හමු වීම කියලා විතරක් නෙමෙයි. මට ඇහිලා තියෙන කොරියාවේ සාමාන්‍යයෙන් අපිට වඩා වයසින් වැඩි අය තමයි අපිට වඩා ඉහළ තනතුරු තියෙන අය අපිට තමයි සමුගනින්දී ආයතනවලදී අන්‍යෝන් කියලා සමු දෙනවා. ඒ කියන්නේ සාමාන්‍ය එක ඉංග්‍රීසි වලින් බයි කියන වගේ දෙයක්. අපි කෙනෙකු මුලින්ම හමු වුණාම ටෝම් පෙප්කෙසම් නිදා කියලා කියනවා. හමුවීම සතුටක් නැතිනම් මුලින්ම හමුුණේ කියලා කියනවා. එතකොට ප්‍රතිපාර්ශවයෙන් අපිට මන්නාසෝ පංගස්සම් නිදා කියනවා. එහෙම නැතිනම් මන්නාසෝ පංගවෝයෝ කියලා කියනවා. එමන් නැතිනම් පම්මල් වලින් පහත් භාෂාවෙන් මන්නාසෝ පංගවෝ කියලා කියනවා. සිංහල භාෂාව කියලා නෙමෙයි. භාෂාව කොටස් වර්ග දෙකකට බෙදෙනවා. උසස් භාෂාව පහත් භාෂාව කියලා. මේ උසස් භාෂාවට කොරියානු භාෂාවෙන් නොපින්මල් එහෙම නැත්නම් චොන්දෙත් මල් කියලා කියනවා. ඒ වගේම පහත් භාෂාවට පම්මල් කියලා කියනවා. සාමාන්‍යයෙන් අපිට වඩා වයසින් වැඩි කෙනෙක්ට අපි පාවිච්චි කරන්නේ උසස් භාෂාව නොපින්මල්. අපිට වඩා වයසින් බාල සාමාන්‍යයෙන් හිතවත් කෙනෙක්ට අපි පාවිච්චි කරන්නේ පම්මල් කියන්නේ පහත් භාෂාව. සාමාන්‍යයෙන් කොරියාවේදී දෙන්නෙක්ව පිරිසක් කතා කරගෙන ඉඳි අපි එතනින් ගාල කඩාගෙන යන්න ඊට කලින් අපි මුහුණ කියලා තමයි යන්නේ. සිල්ලෙහම් නිදා, සිල්ලෙහගෙස්සම් නිදා කියන අපි එතනින් යන්න අවසරයක් වගේ ගැනීම උදෙසා අපි එහෙම ප්‍රකාශයක් කරනවා. එතකොට ඒක වෙන සදාචාර සම්පන්නයක් කරනවා. කොරියාවේ මේ ආහාර ගනිද්දී මේ වගේ ආචාර කිරීම් කීපයක් අපිට හම්බ වෙනවා. අපි වැඩ කරන සේවා ස්ථානයේ ආපනශාලාවේ කුණේ සිත්තන් වලදී හරි නැත්නම් අපි එළියේ රෙස්ටොරන්ට් එකකට නැත්නම් හොටෙල් එකකට ගිහලා කෑම ඕඩර් කරාම ඒ කෑම ගෙනල් දෙන කෙනා අපි කෑම එක දුන්නා පස්සේ අපිට කියනවා මානි තසයෝ මානි තසිච්චියෝ යන වචන ඇහිලා තියෙනව නේද? ඒ කියන්නේ ගොඩක් කන්න, බඩ පිරෙන කන්න ඒ වගේ. ඊටමතරව මසිත්කේ තසයෝ මසිත්කේ තසිච්චියෝ ඒ වගේත් ඇහෙනවනේ. ඒ කියන්නේ රසවත්ව කන්න, රසවත් ඔබේ ආහාරය විඳින්න ඒ වගේ. ඊට අමතරව ආය කම්පැනි ආයතන වල වැඩ කරද්දී අපිට වඩා නිලෙන් උසස් ඒ කියන්නේ පංජන්නින් කොංජන්නින් වාජන්නින්ලා ඒ වගේ අය සාමාන්‍යයෙන් මානි මොගොරා මානි මොගෝ පහත් භාෂාවෙන් පන්මල් වලින් අපිට කියනවා. සුවත්ව ගොඩක් කන්න කියලා කිව්වම අපි පෙරලා ඒ තල්මොග්ගෙස්සම් නිදා තල් මොගල් කේයෝ මානි මොග්ගෙස්සම් නිදා මානි මොගල් කේයෝ මානි තෙසිල් කේයෝ මේ වගේ ප්‍රකාශන වලින් අපි ගොඩක් කන්නම් කියලා අපිට ප්‍රකාශ කරන්න පුළුවන්. කොරියාවේ එදිනෙදා ජීවිතය ගත කරද්දී සුග හසයෝ සුග හචිච්චියෝ මේ වගේ වාක්‍ය කණ්ඩ ඇහිලා තියෙනවනේ. ඒ කියන්නේ හොඳින් කරන්න, ඒ කියන්නේ අනිත් කෙනාව සාමාන්‍ය මොටිවේට් කරන්න වගේ. ඒ වගේ මෙයාලා අපි සාමාන්‍යයෙන් අපි ආයතන ගිහලා වැඩක් කරගත්තාම අපි සමුගනිද්දි ඒ කෙනාට අපි උනන්දුවෙන් හොඳට වැඩ කරන්න, එයාව දිරිමත් කරන්න වගේ අපි මේ සුග හසයෝ සුග හචිච්චියෝ කියන ඒ වාක්‍ය පාවිච්චි කරනවා. අපි සාමාන්‍ය සේවා ස්ථානයක වැඩ කරලා ඒ අපේ සේවාමුරේ අවසන් වුණාම අපේ ප්‍රධානියට අපි සුගෝ හෙස්සම් නිදා, සුගෝ හෙස්මිදා, සුගෝ හෂොස්සයෝ, සුගෝ හෙස්සයෝ මේ වගේ ප්‍රකාශන අපිට භාවිත කරනවා. ඒ කියන්නේ ඔබ හොඳින් කරා, ඔබ දවසේ වැඩ කටයුතු සිද්ධ කරා, ඔබ හොඳින් කරා වගේ දෙයක් තමයි කියන්නේ. එතකොට පෙරලා ඒ ආයතන ප්‍රධානියන් අපිට
සුග හෙස්සෝ කොසෙ මන්තා චරෙස්සෝ කියලා කියනවා. මේ සුගහසයෝ කියන එක පම්මල්ලොලින් අපේ ආයතන ප්‍රධානයා හෝ තමට වයිස වැඩි කෙනෙක් අපිට පාවිච්චි කරන්නේ මේ සුගහසයෝ සුග හචිච්චයෝ කියලන්න මේ සාමාන්‍යයෙන් සුගොහේ සුගොහේරා මේ වගේ ප්‍රකාශන භාවිත කර කොරියා වැඩ කරන ඇට කනට අහලා හොඳට පුරුදුයි. අවසානට මං කියලා දෙන්නේ සාමාන්‍ය ලංකාවේ පරිස්සමෙන් ඉන්න පරිස්සමෙන් යන්න දේරුවන් සරණයි වගේ අර අපි සාමාන්‍ය දිනයක් නිම කරාම නැත්තම් හමුවීමකින් අපි සමුගනිද්දි සාමාන්‍ය ආයතනයක වැඩ කරලා හරි නැත්තම් සේවාස්ථානයකට ගිහිල්ලා අපේ සේවාව ලබා ගත්තන් පස්සේ නැත්තම් අපි කඩේකට නැත්තම් කොහේ හරි තැනකට ගිහිල්ලා අපි භාණ්ඩයක් අරගෙන එද්දි අපිට ඒ අදාළ ස්ථානය අපිට කියනවා අන්‍යෝන්‍ය කසයෝ අන්‍යෝන්‍ය කසිච්චියෝ ඒ කියන්නේ පරිස්සමින් යන්න ඒ වගේ. ඊට අමතරව සාමාන්‍යයෙන් ආයතන නම් වයසින් වැඩි අය සාමාන්‍යයෙන් චොසිනිකාරා චොසිනිකා තල්කාරා මේ වගේ ප්‍රකාශන භාවිතා කරනවා. ඊට අමතරව සේවාස්ථානවල සාමාන්‍ය සතියන්තයට අපිට අපේ ආයතන ප්‍රධාන අපිට පූක් ශිවෝයෝ පූක් ශිවිසයෝ මේ වගේ ප්‍රකාශන භාවිතා කරන්න පුළුවන්. ඒ කියන්නේ එකටිකට විවේක ගන්න හොඳ විවේකයක් ගන්න. ඊට අමතරව ජුමල් චල් පොනසයෝ ජුමල් චල් පොනසයෝ එක සත්‍යන්තය හොඳින් ගත කරන්න ඒ වගේ කියන්න පුළුවන්. මේ අන්‍ය කසයෝ වගේම තව තුරකාසයෝ තුර කශිප්ෂයෝ කියලත් පාවිච්චි කරන්න පුළුවන්. ගැන්නේ පරිස්සමී යන්න වගේ. ඒකටත් අපිට ප්‍රතිභාෂවෙන් ඒ තුරකාරා තුරකා ඒ වගේ කොරියානුවන්ගේ ඒ වගේ ප්‍රකාශන පිට ඇහෙනවා. තව කොරියන් භාෂාව වෙන මේ ඉන්සා ඒජෝල් ක්‍රම කීපයක් මං කියලා දෙන්න. කෙනෙක්ට ස්තුතිවන්ත වෙන කෘතඥතාව දක්වන්න කෝමප්සම්නිදා කම්සහම්නිදා කියන ප්‍රකාශන භාවිතා කරන්න පුළුවන්. ඊට අමතරව අපි අති වැරද්දක් වුණාම එකනාගෙන් සමාවැදීමට චෙසොන් හම්නිදා මියානයෝ කියන ප්‍රකාශනත් පාවිච්චි කරන්න පුළුවන්. උදෑසන්ම කෙනෙක් අපි හමුණාම ජූන් හාරු තෙසයෝ චූන්නාචි නිම්නිදා කියලත් කියන්න පුළුවන්. ඊට අමතරව නින්දට යද්දී අන්‍යොන්ගේ චුමුසයෝ චල්චායෝ කියන වචනත් කියන්න පුළුවන්. තවද උපන්දිනවලදී සෙංගල් චුක්කහන්නිදා කොඟන් අසෝ වගේ කියලත් කියනවා. මේ සියලුම ආචාරකරින් මොවුන් අනිත්කෙන ගරු කරන්න කොන්දයි බෙල්ලයි නමල තමයි සිදු කරන්නේ. වර්තමානය බටහිර කරන ලක් වෙලා අතරද තීමේ ආචාර ක්‍රමයක් ප්‍රචලිත වීගෙන යනවා. ඉතින් අද මම මේ කියලා දුන්න දේවල් ඇත්තටම සරල දේවල් ටික. නමුත් මේ ගෞරවයෙන් ආචාර කිරීම වලින් ඇත්තටම අපි ඒ දේවල් හරියට ඉගෙනගත් අපි ඒ දේවල් හරියට පාවිච්චි කරොත් අපිට මේ දේවල් වල ප්‍රතිලාභ නැවත කරලා එනවා. ඇත්තටම මේ දේවල් මම අත්දැකීමෙන් ඉඳලා තියෙනවා. ඉතින් අපි මේ දේවල් සාමාන්‍යයෙන් අපි ලංකාවේ අපි අයිබෝන් කියන එක සාමාන්‍ය රාජ්‍ය ආයතනයකට අපිට ඇහෙන්න සැලසෙන්නේ නැහැ. ඉතින් මේ දේවල් මෙයාලගේ සංස්කෘතියෙන් ආපු හොඳ දේවල්. ඉතින් අපේ ලංකාවේ සිස්ටම් චේන්ජ් වෙද්දී මේ දේවල් අනිවාර්යයෙන්ම අපේ මිනිස්සුන්ට අපේ සංස්කෘතිය ඉතිහාසයේ හෙළයන්ගේ තිබුණි ඉතිහාසයේ තිබුණ මේ ආචාර කිරීම නැවත එන්න ඕන කියන එකයි මගේ මතය. ඉතින් අපි මේ රටේ ඉඳි මේ ආචාර කිරීම හරියට කරොත් ගෞරවාර්ථයෙන් කරොත් අපිට නැවත පෙරලා ඒකේ ප්‍රතිඵල ගන්න පුළුවන්. ඉතින් ඒක අත්දැකීමෙන් මම ඉඳලා තියෙනවා. ඒ නිසා මේ දේවල් ලැජ්ජ වෙන්නේ නැතුව බය වෙන්නේ නැතුව ප්‍රකාශ කරන්න. එතකොට ඔයාලට කාලයක් යද්දී මේ දේවල් රිසල්ට් ඔයාලට අනිවාර්යයෙන්ම තේනේ. PS ටොපික් විභාගය කරන යාළුවන්ට මුල් පාඩම් වලදී හමු වෙලා ඇති. ඒ වගේම කොරියාවේ ඉන්න යාළුවන්ට නම් සාවිතම ප්‍රෝග්‍රෑම් එක කරද්දී ඉල්සන්ගේ කොටසේදී පළමු පාඩම් වලද මේ ඉන්සමක් කියන කොටස හම්බ වෙනවා. හැමෝම තමන්ගේ අරමුණු කරා යන්න ආර්ථක වෙන්න මහන්සිලා වැඩ කරන්න ඕනේ. හැමෝටම ජයම වෙන්න ඕන. දරුවන් සරණයි. 여러분 안녕히 가세요. 수고하셨습니다. 안녕히 가십시오. 수고하세요. 돌아가세요. 안녕.